අයිබෝන් දුවේ පුතේ. ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට. ඉතින් අපි පසුගිය වීඩියෝ එකෙන් ආරම්භ කළා 2024 ICT ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. ඒකෙදී අපි ප්‍රශ්න 20ක් සාකච්ඡා කළා MCQ පේපර් එකට අදාළ. ඉතින් අපිට තව ප්‍රශ්න 20ක් සාකච්ඡා කරන්න තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් මම සූදානම් වුණා ඒ ප්‍රශ්න 20 සාකච්ඡා කරන්න. ඉතින් අපි බලමු මේ ප්‍රශ්න 20 කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා, ඒවට අදාළ පිළිතුරු කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් අපි ප්‍රශ්න වලට යමු. හරි පුතේ, ප්‍රශ්නාංක 21. ප්‍රශ්නාංක 21 අපිට කියනවා සාප්‍රක ඍජුකෝණාශ්‍රාකාර දිගු ශීට්‍රෝලක් ඇත. ඉන් කුඩා සමචතුරස්‍රාකාර කොටු ගණනාවක් කපා ගැනීමට සිදුව ඇත. අවශ්‍ය කොටු ගණන කපා ගැනීමට සෑහෙන ශීට්‍රෝලේ අවම දිග සොයා ගැනීමට ක්‍රමලේඛනයක් අවශ්‍යයි. එම ක්‍රමලේඛනයට අවශ්‍ය ආදාන වන්නේ පහත මොනවාද? අපිට ආදාන තුනක් දීලා තියෙනවා. A ශීට්‍රෝලේ පළල, B අවශ්‍ය කොටු ගණන, C කොටුවක පැත්තක දිග. ඉතින් මේ කියන ආදාන තුනෙන් අපිට මොන ආදානද අවශ්‍ය වෙන්නේ මේ ශීට්‍රෝලේ දිග අපිට කොච්චර දිග ප්‍රමාණයක් යනවද කියලා හොයාගන්න. ඉතින් අපි බලමු. මම රූප සටහනක් ඇඳගත්තා. මෙන්න මේ වගේ ශීට්‍රෝලක් තමයි තියෙන්නේ. මේ ශීට්‍රෝලේ අපිට කියනවා සමචතුරස්‍රාකාර කොටු කපා ගන්න ඕනේ කියලා. සමචතුරස්‍රාකාර කොටුවක් කිව්වහම ඒකේ දිග හා පළල කියන එක සමානයි. දිග හා පළල සමානයි. එතකොට අපිට දීලා තියෙනවා කොටුවක පැත්තක දිග කියලා. එතකොට අපිට ඒ தත්ත්වය අවශ්‍ය වෙනවා මේ කොපමණ ශීට්‍රෝලේ කොපමණ වර්ගඵලයක් අපිට ලබා ගන්න, ඒ කියන්නේ වැය වෙනවාද කියලා හොයාගන්න කොටුවක පැත්තක දිග අවශ්‍ය වෙනවා පුතේ. ඊට පස්සේ බලන්න අපිට කොටු කීයක් යනවද කියලාත් අවශ්‍යයි නේද? අපි හිතමු මෙන්න මේ වගේ සමචතුරස්‍රාකාර කොටු කීයක් කපා ගන්න අවශ්‍යද කියන එක දත්තයක් හැටියට අපිට ආදානය කරන්න වෙනවා. එතකොට කොටුවක පැත්තක දිගත් අවශ්‍යයි. මේ වගේ ඊට පස්සේ කොටු කීයක් කපා ගන්න අවශ්‍යද කියන එකත් ආදානයක් හැටියට අවශ්‍යයි. ඊට පස්සේ අපි හිතන්න ඕනේ මෙන්න මේ ෂීට් එකේ කොච්චර පළලක් තියෙනවද කියලා. නේද? මෙන්න මේ y කියන පළලත් අපිට වැදගත් වෙනවා. මොකද මේ y කියන පළල වෙනස් වුණොත් කපන්න පුළුවන් කොටු ගානක් වෙනස් වෙනවා. ඒ කියන්නේ පළල වැඩි ෂීට් එකකින් වැඩි කොටු ප්‍රමාණයක් කපන්න පුළුවන්. පළල අඩු ෂීට් එකකින් අඩු කොටු ප්‍රමාණයක් තමයි කපන්න පුළුවන්. ඒ කියන්නේ පළල අඩු වුණොත් දිග ප්‍රමාණය වැඩි වෙනවා. පළල වැඩි වුණොත් දිග ප්‍රමාණය අඩු වෙනවා. ඒකින්ද මෙන්න මේ ශීට්‍රෝලේ පළල කියන එකත් අපිට වැදගත් වෙනවා. එතකොට කොටුවක පැත්තක දිගයි ශීට්‍රෝලේ පළලයි සහ කපන්න ඕන කොටු ගන්න කියන මේ තුනම අපිට වැදගත් වෙනවා. මේ ශීට්‍රෝලේ කොපමණ දිග වැය වෙනවද කියන එක හොයාගන්න. ඉතින් දීලා තියෙන පිළිතුරු වලට අනුව පිළිතුර අංක 4 ABC කියන සියල්ලම අපිට අවශ්‍ය වෙනවා ශීට්‍රෝලේ දිග හොයාගන්න. හරි පුතේ, අපි බලමු 22 වෙනි ප්‍රශ්නේ. 22 වෙනි ප්‍රශ්නේ අපිට කියලා තියෙනවා පහත කවර කාර්යයක් සඳහා පුනර්කරණය, ඉටරේෂන් සහ වර්ණය, සිලෙක්ෂන් යන පාලන ව්‍යුහ දෙකම අවශ්‍ය වේද? මේක තමයි ප්‍රශ්නය. ඉතින් අපි බලමු දීලා තියෙන ප්‍රකාශන ටික. පළවෙනි එක දීලා තියෙනවා දී ඇති සංඛ්‍යා දෙකක සාමාන්‍ය ගණනය කිරීම සඳහා. දී ඇති සංඛ්‍යා දෙකක සාමාන්‍ය ගණනය කිරීම සඳහා. දෙවෙනි එක බලන්න සංඛ්‍යාවක් ප්‍රථමක දැයි සෙවීම සඳහා. තුන්වෙනි එක පරිශීලකයාට පිළිගැන්වීමේ පණිවිඩය පෙන්වා දැක්වීම. හතරවෙනි එක පළමු ඉරට්ටේ සංඛ්‍යාව මුද්‍රණය කිරීම. හරි පුතේ, ඉතින් මේ ප්‍රශ්නය අපිට දීලා තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් පාඩමට අදාළව. ප්‍රෝග්‍රෑමින් පාඩමට අදාළව දීපු ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් ප්‍රෝග්‍රෑමින් පාඩමේ අපි ඉගෙන ගන්නවා පාලන ව්‍යුහ කියලා. කියන්නේ ක්‍රමලේඛනයක් ගලා යන ආකාරය පිළිබඳ ව්‍යුහ යන ආකාර තුනක් අපි ඉගෙන ගන්නවා ප්‍රෝග්‍රෑමින් පාඩමේදී. ඉතින් බලමු මම රූප සටහන් ටිකක් ඇඳලා ඒ පාලන ව්‍යුහයන් වලට අදාළව. ඉතින් දැන් මෙතෙන්දී අහලා තියන්නේ අපිට පුනර්කරණය වර්ණය කියන පාලන ව්‍යුහයන් දෙක ගැන තමයි අපිට අපෙන් අහලා තියෙන්නේ. ඉතින් වර්ණය කියන එකට අදාළව මම මේ එක්සැම්පල් එකක් විදිහට මේක ඇඳගත්තා. එතකොට වර්ණය කියන්නේ යම්කිසි තෝරා ගැනීම, යම්කිසි කන්ඩිෂන් එකකට අදාළව
නේද? යම් කිසි කන්ඩිෂන් එකකට අදාළව තෝරා ගැනීමක් තමයි වර්ණය කියන්නේ. පුනර්කරණය කියන්නේ මෙන්න මේ වගේ චක්‍රීය යන සිදුවීම් මාලාවක්. ඒ කියන්නේ චක්‍රයක් හැටියට මෙන්න මේ ලූප් එකක් හැටියට මේක ඇතුලේ වැඩ කරන ක්‍රමලේඛනයක් තමයි පුනර්කරණයක් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි මෙතන ඒක අහලා නැහැ අනුක්‍රමණය කියන එක. අනුක්‍රමණයේදී එක දිගට ගලා යාමක් තියෙනවා. මෙතන සිලෙක්ෂන් එකක්වත් පුනර්කරණයක්වත් වෙන්නේ නැතුව එක දිගට ගලා යාමක් තමයි සිදු වෙන්නේ. හරි. අපිට දීලා තියෙන පළවෙනි ප්‍රකාශය බලන්න දී ඇති සංඛ්‍යා දෙක සාමාන්‍ය අගය ගණනය කිරීම. මෙන්න මේ වගේ ක්‍රමලේඛනයක් අපි ලියුවොත් දී ඇති අගයන් වල සාමාන්‍ය ගණනය කිරීම සංඛ්‍යා දෙකක් කියලානේ කියන්නේ. එතකොට සංඛ්‍යා දෙකක් අපි ඉන්පුට් කරන මෙතන බලන්න මම ඉන්පුට් කරලා තියෙනවා xy කියලා සංඛ්‍යා දෙකක්. මම එක්සැම්පල් කියලා යන්නේ ටෝටල් එක. හැබැයි සාමාන්‍ය අගය ගණනය කරන්නත් මේ වගේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. එතකොට මේ ටෝටල් එක දෙකෙන් බෙදුවොත් අපිට සාමාන්‍ය අගය ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ක්‍රමලේඛනයක් සඳහා අපිට මේ පුනර්කරණයයි වර්ණයයි කියන මේ දෙකම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ වගේ සාමාන්‍ය අනුක්‍රමණික ක්‍රමලේඛනයකින් අපිට ඒක හොයාගන්න පුළුවන්. එතකොට මේ ප්‍රකාශය ගැලපෙන්නේ නැහැ. ඊළඟ එක බලන්න සංඛ්‍යාවක් ප්‍රථමක ප්‍රයිම් නම්බර් එකක්ද කියලා සෙවීම. ඒකත් අපිට සිලෙක්ෂන් එක ඒකට අවශ්‍ය වෙනවා නේද? දැන් මම මෙතන උදාහරණයක් දීලා තියෙනවා x mod දෙක. ඔයාලා දන්නවා මේ mod කියන ගණිත කරුණේ මේක මේ අපි පාවිච්චි කරන පැස්කල් වලදී මොඩියුලේෂන් mod මේකෙදි වෙන්නේ යම් සංඛ්‍යාවක ඉතිරිය කොපමණක්ද මොඩියුලස් එක තමයි අපි හොයන්නේ. ඉතිරියක් පවතිනවද නැද්ද කියලා. ඉතින් දෙකෙන් බෙදලා ඉතිරියක් පවතිනවද නැද්ද කියලා බලන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්ද කියලා හොයාගන්න පුළුවන් අපිට. එතකොට ප්‍රථමක සංඛ්‍යාවක්ද කියලා හොයාගන්න මේ වර්ණය පාවිච්චි වුණත් එක සංඛ්‍යාවනේ මෙතන ආදානය කරන්නේ. එතකොට එක සංඛ්‍යාවක් දාන හින්දා මේ පුනර්කරණය කියන අවස්ථාවට අපිට යන්න ඕනේ නැහැ. සිලෙක්ෂන් තියෙනවා ඒකේ. හැබැයි පුනර්කරණයක් එතන දකින්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රකාශය බලන්න පරිශීලකයාට පිළිගැනීමේ පණිවිඩයක් වෙල්කම් මැසේජ් එක. එතකොට මේකෙදි කිසිම පුනර්කරණයක් වර්ණයක් මේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. සිදු වෙන්නේ මෙන්න මේ වගේ අනුක්‍රමයක්. කෙලින්ම අපි අවුට්පුට් කරන වෙල්කම් මැසේජ් එකක්. එතකොට ඒකටත් මේ පුනර්කරණයේ වර්ණය කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. බලන්න මේ හතරවෙනි එකේ තියෙනවා පළමු ඉරට්ටේ සංඛ්‍යා 20 මුද්‍රණය කිරීමට. උතේ මේකෙදි බලන්න මේ ප්‍රකාශය ටිකක් වැදගත්. මේකේ අපිට වැදගත් කරුණු දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි පළමු ඉරට්ටේ සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යා කියන එක අපිට හඳුනා ගන්න වෙනවා. එතකොට ඒක සිලෙක්ට් කරගන්න වෙනවා. සිලෙක්ට් කරගන්න සිලෙක්ෂන් එකක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ වර්ණයක් ඉරට්ටේ සංඛ්‍යා හඳුනා ගන්න. ඒ වගේම සංඛ්‍යා 20ක් කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ පුනර්කරණයක්. අපිට අවස්ථා 20ක් චෙක් කරගන්න වෙනවා සංඛ්‍යා මුද්‍රණය කිරීමට. ඒ කියන්නේ අවස්ථා 20ක කොහොමද ඉරට්ටේ සංඛ්‍යා 20ක් අපි මේකේ හඳුනා ගන්න වෙනවා. එතකොට පුනර්කරණය කියන අවස්ථාව මේ පාලන ව්‍යුවේ අපිට මේ භාවිතා කරන්න වෙනවා. මෙන්න මේකද. එතකොට අපිට පැහැදිලි 22 වෙනි ප්‍රශ්නයේට උත්තර වෙන්න මේ හතරවෙනි එක පළමු ඉරට්ටේ සංඛ්‍යා 20 මුද්‍රණය කිරීම. මෙන්න මේක තමයි පුනර්කරණය සහ වර්ණය යන දෙකම පාලන විභාග දෙකම අපිට පාවිච්චි කරන්න වෙන අවස්ථාව. ඉතින් පිළිතුර අංක 4. හරි පුතේ 23 වෙනි ප්‍රශ්නේ බලන්න. 23 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා පහත දැක්කෙන PQR තාර්කික ප්‍රකාශ සලකන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට PQR කියන අපිට ප්‍රකාශන තුනක් දීලා තියෙනවා. ඉහත A සහ B අගයන් පිළිවෙලින් ඍණ 3 සහ 18 B කියන එක 18 වේ නම් PQR ප්‍රකාශවල ප්‍රතිඵල පිළිවෙලින් දැක්වෙන්නේ පහත සඳහන් කවරකින්ද? සරුතේ මෙන්න මේ ප්‍රකාශ තුන අපිට බලන්න වෙනවා. මේ ප්‍රකාශ තුන දීලා තියෙන්නේ මෙන්න මේ ඔපරේටර්ස් එක්ක and O ඊපස්සේ මෙතන not මෙන්න මේ ඔපරේටර් ශාස්ත්‍රයෙන් තමයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ.
ඉතින් අපි බලමු P ප්‍රකාශය කොහොමද අපිට දීලා තියෙන්නේ කියලා. එතකොට එතන තියනවා A විශාලයි ඍණ 3. A කියන්නේ A කියන එක මෙතන ඍණ 3යි. එතකොට ඍණ 3 විශාල හෝ සමාන. එතකොට ඍණ 3 විශාල හෝ සමාන. එතකොට මේක සත්‍යයි නේද? මේ ප්‍රකාශය සත්‍යයි. එතකොට අපි බලමු අනිත් ප්‍රකාශය B කුඩාවේ 25. එතකොට B කියන්නේ කීයද? B 18යි. B 18යි B කියන එක කුඩාවේ 25. ඒක නිවැරදි. එතකොට මේ මැද තියෙන n ගේට් එකක්, n ඔපරේටර් එකක්. n එකේදී වෙන්නේ මේ ප්‍රකාශ දෙකම සත්‍ය වුණොත් තමයි අපිට සමස්ත ප්‍රකාශය සත්‍ය විදිහට හම්බෙන්නේ. එතකොට දැන් මෙන්න මේ ප්‍රකාශයයි දෙකම සත්‍යයි නේද? එතකොට මේ P කියන සමස්ත ප්‍රකාශයම සත්‍ය ප්‍රකාශනයක් ඇටියට අපිට ගන්න පුළුවන්. එතකොට මේක සත්‍යයි. හරි, අපි බලමු Q ප්‍රකාශනය. Q ප්‍රකාශනය අපිට දීලා තියෙනවා A අසමානයි 10ද. A කියන්නේ ඍණ 3 අසමානයි 10ට. ඒකත් හරි. ඊට පස්සේ බලන්න B සමානයි 18. එතකොට B කියන එක කීයද? B කියන එක 18, B සමානයි 20. B සමානයි 20 නේ. එතකොට මේ ප්‍රකාශය වැරදි. එතකොට මේ ප්‍රකාශය හරි. මේ ප්‍රකාශනය වැරදි. නමුත් මෙතන මැද තියෙන්නේ n ඔපරේටර් එකක්. n ඔපරේටර් එකක් තියෙන හින්දා මේ දෙකම සත්‍ය වෙනවා. එකක් සත්‍ය වුණාට සමස්ත ප්‍රකාශය සත්‍ය වෙන්නේ. එතකොට මේ ප්‍රකාශය අසත්‍ය වෙනවා. අපි බලමු තුන්වෙනි ප්‍රකාශනය R ප්‍රකාශනය. R ප්‍රකාශනය අපිට දීලා තියෙනවා not operator එකක් එක්ක මෙන්න මේ ප්‍රකාශනය. A විශාලයි බිඳුවට වැඩි. A කියන එක ඍණ 3යි. ඍණ 3 විශාලයිලු බිඳුවට වැඩි. එතකොට මෙතනින් එන්නේ අසත්‍යයි කියලා. හැබැයි මේ not द्वाරයේ හින්දා not operator එකකින් හින්දා මේකේ අනිත් පැත්ත හැරෙනවා. ඒ කියන්නේ මේක සත්‍ය හැටියට මේක සත්‍ය එකක් හැටියට පරිවර්තනය වෙනවා. අපි බලමු මෙන්න මේ ප්‍රකාශය. B කියන එක විශාලයිලු 18ට වැඩි. B කියන ප්‍රකාශය 15ට වැඩි විශාලයිලු කියන තමයි තියෙන්නේ. එතකොට B 18යි. මෙතන දීලා තියෙන්නේ 15යි. මේ ප්‍රකාශය සත්‍යයි. එතන මැද තියෙන O ඔපරේටර් එකක්. O ඔපරේටර් එක ඉතින් වෙන්නේ දෙකෙන් එකක් හරි සත්‍යයි නම් එයාගේ සමස්ත ප්‍රතිදානය සත්‍ය හැටියට තමයි අපිට ලැබෙන්නේ. එතකොට මෙතනක් සත්‍යයි. මෙතනක් සත්‍යයි. සමස්ත ප්‍රතිදානය සත්‍යයි. අපිට මේ විදිහට තමයි එක් ප්‍රකාශ වලට අදාළව උත්තර ආවේ. අපි බලමු මේකට අදාළව උත්තරයක් හොයාගන්න පුළුවන් නේද? පළවෙනි උත්තරේ දීලා තියෙනවා සත්‍ය, අසත්‍ය, සත්‍ය, අසත්‍ය. ඒකට ඒක වැරදි. දෙවෙනි ප්‍රකාශය බලන්න අසත්‍ය, සත්‍ය, සත්‍ය. ඒත් නෑ ඒකත් වැරදි. තුන්වෙනි එක බලන්න සත්‍ය, අසත්‍ය, අසත්‍ය. දැන් මේක සත්‍යයි. හතරවෙනි එක බලන්න සත්‍ය, අසත්‍ය, සත්‍ය. අන්න හරි. එතකොට හතරවෙනි ප්‍රකාශය තමයි නිවැරදි. එතකොට 23 ප්‍රශ්නයට නිවැරදි ප්‍රකාශනය යන්නේ පිළිතුර අංක 4. හරි පුතේ අපි දැන් බලන්න යන්නේ ප්‍රශ්නාංක 24. ප්‍රශ්නාංක 24 අපිට කියලා තියෙනවා පහත පැස්කල් ප්‍රකාශයේ ප්‍රතිදානය කුමක් වේද කියලා. අපිට ප්‍රතිදානය දීලා තියෙනවා වරහන් ඇතුලේ 3 ධන 5 වැඩි කිරීම 2 අඩු කිරීම 10 ඩියු 2. මෙන්න මේ ප්‍රකාශනය තමයි අපිට දීලා තියෙන්නේ. ප්‍රකාශනය තමයි 3 ධන 5 වැඩි කිරීම 2 අඩු කිරීම 10 ඩියු 2. හරිද? මේක මේ පැස්කල් වලට අදාළ ප්‍රශ්නයක්. ඉතින් අපි දන්නවා අපිට ප්‍රෝග්‍රෑමින් පාඩමේ ප්‍රෝග්‍රෑමින් වලදී අපිට හම්බුණා මෙන්න මේ කියන ඔපරේෂන්ස් 5
11 වසර ප්‍රෝග්‍රෑමින් වලට එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම, මේ නිකිල බෙදීම සහ ඉතිරි බෙදීම කියන මෙන්න මේ ඔපරේෂන්ස් පහ තමයි අපිට තියෙන්නේ. ඒ ඇසුරෙන් තමයි මේක දීලා තියෙන්නේ. ඉතින් අපි මේක කොහොමද සුළු කරගන්නේ කියලා බලමු. මේ සුළු කරගන්න කලින් ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ ඔපරේටර් ප්‍රොසීඩර්ස් ප්‍රමුඛතා පිළිවෙල කියන කාරණේ. මේ ප්‍රමුඛතා පිළිවෙලට අනුව තමයි අපි මේකේ ප්‍රතිදානය ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ ප්‍රකාශනයේ මුලින්ම මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන සංඛ්‍යා සුළු කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඩිවිෂන් මෙන්න මේක ඩිව් එක නිකිල බෙදීම, ඊට පස්සේ මොඩියුලස්, ඊට පස්සේ ගුණ කිරීම තමයි ඊළඟට සිදු කරගන්නේ. ඒව සිදු කරාට අමතරව තමයි මේ ධන සහ ඍණ කියන ඔපරේෂන්ස් අපි සිදු කරන්නේ. හරි. ඊට අමතරව මේ ඔපරේෂන් සිදු කරන්න ඕනේ අපේ ප්‍රකාශනයේ වමේ සිට දකුණට. වමේ සිට දකුණට මෙන්න මේ ප්‍රමුඛතාවයේ පිළිවෙලට තමයි අපි මේ ප්‍රකාශනය සුළු කරගන්න ඕනේ. අපි මේක සුළු කරමු. අපි බලමු ප්‍රතිදානය මොකක්ද කියලා. මම මුලින්ම මේ වරහන සුළු කරගන්නවා. 3 ධන 5. එතකොට මෙතන එනවා 8. වැඩි කිරීම 2 දින 10 view 2. ඊළඟට අපි සුළු කරගන්න ඕනේ වමේ සිට දකුණට අපි යන්නේ. අපි සුළු කරගමු මේක. මෙතන එනවා 16 දින 10 view 2. මේ නිකිල බෙදීමේදී වෙන්නේ අපි නිකිල අපි බෙදන සංඛ්‍යාවේ නිකිල උත්තරේ කියන්නේ පූර්ණ සංඛ්‍යාව විතරයි අපි යොදාගන්නේ. එන බෙදිලා එන දශම සංඛ්‍යා, භාග සංඛ්‍යා අපි ගන්නෑ. පූර්ණ සංඛ්‍යාව විතරක් අපි ලබා ගන්න. එතකොට 10 දෙකෙන් බෙදුවහම එන්නේ පූර්ණ සංඛ්‍යාවමයි. පූර්ණ සංඛ්‍යා 5. එතකොට මෙතන උත්තරේ 5. එතකොට 16 ඍණ 5 කියලා තමයි දැන් එන්නේ. එතකොට 16 ඍණ 5 අඩු කළාම පිළිතුර එන්නේ 11යි. බලන්න පුතේ පිළිතුර අංක 3 තියෙනවා. පිළිතුර අංක 3 11. ඊළඟ ප්‍රශ්න ටිකක් බලමු. ඊළඟ ප්‍රශ්න ටික අපිට දීලා තියෙනවා ප්‍රශ්න අංක 25, 26, 27 පිළිවෙලෙන් රූපේ 1, 2, 3 මත පදනම් වේ. රූප සටහන් 3ක් තියෙනවා. කේතයන් 3ක් දාලා මම රූප සටහන් ටික ඇඳලා බෝඩ් එකේ බලන්න. මේ තමයි රූප සටහන් 1. ඉතින් මේකේ රූප සටහන් 1 බලන්න ප්‍රශ්න අංක 25 රූපේ 1 දැක්කෙන කේතයේ ප්‍රතිදානය කුමක් වේද කියලා තමයි ප්‍රශ්න අංක 25 යාළුවා කියන්නේ. ඉතින් අපි බලමු කේතයේ මොකද්ද දීලා තියෙන්නේ කියලා. මෙතන දීලා තියෙනවා x සමානයි 1යි. ඊට පස්සේ while loop එකක් තියෙනවා. x කුඩා වේද 10 do මේ while loop එක මේ විදිහට තමයි අපි ලියන්නේ. ඉතින් මෙතෙන් චෙක් කරලා තියෙනවා x කියන එක කුඩා වේද කියලා 10ට වැඩි. එතකොට loop එක පටන් ගද්දී අපිට පේනවා x කියන එක 1 වෙලා තියෙනවා. මෙතෙන්ට එන්නේ x1 ඒක 10ට වැඩිය කුඩායි. එතකොට අපි බලනවා loop එක ඇතුලේ මොකද වෙන්නේ කියලා. එතකොට x සමාන වෙනවා x1 plus 2. ඒ කියන්නේ මෙතෙන්දී x කියන එක 3 වෙනවා. හරි. ඊට පස්සේ නැවත loop එක එනවා. මෙතෙන්ට ආවට පස්සේ x කියන එක දැන් තියෙන්නේ 3 බවට පත් වෙලා 3 කියන එක 10ට වැඩිය කුඩායි. එතකොට මේ loop එක ඇතුළට යනවා. මෙතන 3 ධන 2. ඊට පස්සේ x කියන එක 5 වෙනවා. ඊට පස්සේ නැවතත් loop එක යනවා පටන් ගත්ත තැනට. එතකොට මෙතන තියෙන x 5 කියන එක 10ට වැඩිය කුඩායි. loop එක ඇතුළට එනවා. මෙතන 5 ධන 2. කොට x කියන එක 7 වෙනවා. නැවතත් loop එක එනවා. මෙතෙන්ට කොට මෙතන තියෙන්නේ 7 කියන එක 10ට වැඩිය කුඩා වෙනවා. loop එක ඇතුළට එනවා. මෙතන 7 ධන 2. මෙතන 9. නැවතත් යනවා. x කියන එක දැන් 9 වෙලා තියෙන්නේ. 9 කියන එක 10 කියන එකට වැඩිය කුඩායි. ඒතකොට loop එක ඇතුළට එනවා. මෙතන 9 ධන 2 11යි.
ලූප් එක අවසන් කරලා නැවත එනවා ලූප් එක පටන් ගන්න තැනට. අපි එතන චෙක් කරනවා 11 කියන එක 10ට වැඩිය කුඩායිද කියලා. අන්න එතෙන්දී මේ කන්ඩිෂන් එක අසත් වෙනවා. අසත් වෙලා ලූප් එකෙන් එළියට ඇවිල්ලා අපිට print කරනවා මෙන්න මේ x කියන අගේ එතකොට මෙතනින් එළියට එද්දී 11යි. එතකොට අපිට බලන්න මේ පිළිතුරු දීලා තියෙනවා පළවෙනි එක 9 10 තුන්වෙනි පිළිතුර 11 හතරවෙනි පිළිතුර 13. එතකොට අපිට උත්තරේ ලැබුණා 11. එතකොට 25 වෙනි ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ පිළිතුර අංක 3 මෙන්න මේ 11 කියන උත්තරය. ප්‍රශ්න අංක 26 තියෙනවා රූපය දෙකෙහි දැක්වෙන කේතයේ ප්‍රතිදානය කුමක් වේද කියලා තමයි අහලා තියෙන්නේ. රූපය දෙක අපි බලමු. රූපය දෙක කියන්නේ මෙන්න මේක. මෙන්න මේ කෝඩ් එකෙන් ලැබෙන ප්‍රතිදානය තමයි අපෙන් අහන්නේ. ඉතින් මේකේ අපි බලමු මුලින්ම තියෙනවා වේරියබල් දෙකක්. වා කියලා දාලා තියෙන එකයි i ඉන්ටිජර් මේකත් වේරියබල් එකක්. එතකොට x ඉන්ටිජර් සමානයි 5. මේ විදිහට වේරියබල් දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් කෝඩ් එක පටන් ගන්න තියෙනවා begin කියලා. ඊට පස්සේ ලූප් එකක් දාලා තියෙනවා i සමානයි 1 සිට x දක්වා කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට මෙතන 1 සිට x කියන්නේ මෙතන x සමානයි 5 කියලා අපි අරන් තියෙනවා. එතකොට 1 සිට 5 දක්වා තමයි මේ ලූප් එක ගමන් කරන්නේ. ඒ කියන්නේ ඉටරේෂන්ස් 5ක් යනවා. ඉටරේෂන් 5 මේ ලූප් එක මෙහෙම කරකිනවා. අපි බලමු මේ අවස්ථාවේදී දැන් පළවෙනි වටය එතකොට i සමානයි 1 වෙලා තියෙනවා. ලූප් එක ඇතුළට ගියාට පස්සේ මෙතන i සමානයි 1යි. මෙතන තියෙනවා මොඩියුලස් එකක්. මොඩියුලස් ඔපරේෂන් එක දාලා තියෙනවා මෙතන. එතකොට 1 මොඩියුලස් 2. එතකොට මේකදී බලන්නේ 1 2කින් බෙදුවහම බිඳුව වෙනවද කියලා. එතකොට 1 2කින් බෙදුවහම බිඳුව වෙන්නේ නැහැ. එතකොට මේක වැරදි මේ ප්‍රකාශය අසත්‍ය වෙනවා. එතකොට මේ ඇතුලේ තියෙන රයිට් එක මේ ප්‍රතිදානය අපිට ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැතුව ලූප් එක ඊළඟ වටේට යනවා. ඊට පස්සේ දැන් මෙතෙන්ට එන්නේ i එක දෙක බවට පත් වෙනවා වටයක් ගිය නිසා. නැවත ලූප් එක ඇතුළට එනවා 2 මොඩියුලස් 2. අන්න එතෙන්දී මොඩියුලස් එක බිඳුව වෙනවා. එතකොට මෙන්න මේ රයිට් කියන කේතේ වැඩ කරනවා ප්‍රතිදානයක් එනවා 2 කියලා. මෙන්න මේ i කියන එක තමයි ප්‍රතිදානය කරන්නේ. මෙතෙන්ට ආපු අගය i අගය 2 කියලා ප්‍රතිදානයක් ඇවිල්ලා ඊළඟ වටේට යනවා. ඊළඟ වටේට එන්නේ අංක 3. අංක 3 ලූප් එක ඇතුළට යනවා 3 බෙදීම 2. එතකොට බිඳුව කියන මොඩියුලස් එක අපිට ලැබෙන්නේ නැහැ. එතන එකක් ඉතුරු වෙන හින්දා මේක වැඩ කරන්නේ නැහැ. මෙතනින් එළියට ඇවිල්ලා ඊළඟ ලූප් එකට යනවා. මෙතෙන්ට එනවා ඊළඟට 4. ඊට පස්සේ 4 මොඩියුලස් 2. අන්න එතෙන්දී මොඩියුලස් එක බිඳුව බවට නැවතපත් වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතිදානය අපිට ලැබෙනවා ඊළඟට. ඊට පස්සේ නැවත වතාවක් ලූප් එක යනවා උඩට ගිහිල්ලා මෙතන 5 වෙනවා. ලූප් එක ඇතුළට එනවා 5 මොඩියුලස් 2. ඒක අසත්‍යයි. මොඩියුලස් එක විදිරෝ වෙන්නේ නැහැ. මේක වැඩ කරන්නේ නැහැ. හරි. අපි මුලින්ම මෙතෙන්ට පළවෙනි වටේ ආවා. ඊට පස්සේ මේ ආකාරයෙන් වට 4ක් ගියා. එතකොට වට 5 සම්පූර්ණයි. ඒ වට 5න් අවසානයේ අපිට පිළිතුර එනවා 2 සහ 4 කියලා මේකේ ප්‍රතිදානය. එතකොට බලන්න පුතේ දෙකේ රූපේ කේතේ ප්‍රතිදානය පිළිතුර අංක 2 හා 4 තමයි අපිට ප්‍රතිදානය ලැබෙන්නේ. බලමු ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 27. ප්‍රශ්න අංක 27 තියෙන්නේ තුන්වෙනි රූපේ දැක්වෙන කේතේ වැලියුහි අගය 26 සහ 20 වන විට කේතේ ප්‍රතිදාන පිළිවෙලින් මොනවාද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට අපිට වැලියුස් දෙකක් දීලා තියෙනවා 26 සහ 20. අපි බලමු රූපේ අංක 3 මේකට 26 සහ 20 ආදානය කරලා මොන වගේ ප්‍රතිදානයක්ද ලැබෙන්නේ කියලා.
අපි මුලින්ම 26 ආදානය කරලා බලමු. 26 මෙතෙන්ට ආදානය වුණොත් 26 විශාලද හා සමානද 30ට වැඩිය. මේක එතකොට මෙතන අසත්‍යයි. එතකොට මේක වැඩ කරන්නේ නැතුව else එකට එනවා. else එකේදී බලනවා 26 විශාල හෝ සමානද 25ට වැඩිය. අන්න එතෙන්දී මේ ප්‍රකාශයේ සත්‍ය වෙනවා 26 කියන එක 25ට වැඩිය විශාලයි. එතකොට මෙන්න මේ වෝම් කියන එක තමයි ප්‍රතිදානයේ හරිය හැටියට අපිට print වෙන්නේ. ඊට පස්සේ බලමු අපිට ඊළඟට දෙන ආදානය තමයි 20 යොදලා මොකද්ද ලැබෙන ප්‍රතිදානය කියලා. මම මෙතෙන්ට 20 යොදලා බැලුවා 20 කියන එක 30ට වඩා විශාලද නැහැ. එතකොට අපි ඊළඟට යන else එකට else එකේ තියෙනවා value එක 20යි 20 කියන එක 25ට වැඩි විශාල හෝ සමානද එතනත් නැහැ. මේක මෙතන වැඩ කරන්නේත් නැහැ. ඊට පස්සේ යනවා මේකේ else එකට මෙතෙන්ට දීලා බලනවා 20. මෙතෙන්දී අපි බලනවා ලැබිච්ච අග 20ට වැඩිය විශාල හෝ සමානද කියලා. ඔව් මෙතෙන්දී ලැබිලා තියෙන අගය 20ට සමානයි. එතකොට මෙන්න මේ කියන ප්‍රකාශය තමයි අපි ප්‍රතිදානය කරන්නේ. එතකොට කියනවා මෙන්න මේ චිවි කියන අවුට්පුට් එක. ඒකත් මෙන්න මේ අවුට්පුට් එක තමයි අපිට ලැබෙන්නේ. බලන්න පිළිතුර තියෙනවා. පිළිතුර අංක 3 වෝම් සහ චිලි කියන එක දීලා තියෙනවා 27ට. එතකොට පිළිතුර අංක 3. අපි බලමු ප්‍රශ්න අංක 28. ප්‍රශ්න අංක 28 අපිට දීලා තියෙනවා ඇරේ එකක්. මේ ඇරේ එකේ පළමු අවයවය කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. අපිට දීලා තියෙන ඇරේ එක තමයි මෙන්න මේ ඇරේ එක තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් මේ ඇරේ එකට අදාළව පළමු අවයවය දැක්වෙන්නේ කොහොමද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. ඉතින් බලන්න මේ ඇරේ එක ගත්තාම මේක අපිට පේනවා ඉන්ටිජර් ඇරේ එකක්. මේකේ රේන්ජ් එක දීලා තියෙනවා 0 ඉඳන් 4 වෙනකම්. 0 ඉඳන් 4 වෙනකම් ඇරේ එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් බලමු ඇරේ එක කොයි විදිහටද හැදෙන්නේ කියලා. අපිට මේ කියලා තියෙනවා 0 ඉඳන් 4 වෙනකම් කියලා. එතකොට 0 ඉඳන් 4 වෙනකම් කියන්නේ මේකේ අවයව පහක් තියෙනවා. 0 1 2 3 4. 0 පටන් යනවා 4 දක්වා තමයි යන්නේ. එතකොට ස්ථාන පහක් අඩංගු ඇරේ එකක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි අවයවය කියන්නේ මෙන්න මේ 0 කියන අවයවය. එතකොට ඒක අපි දක්වන්නේ මෙන්න මෙහෙම. මේ පොතු වරණය ඇතුලේ මේ ස්ථානීය අගේ ලකුණු කරනවා. එතකොට බලන්න 28 පළවෙනි පිළිතුර දීලා තියෙන වින 1 කියලා. ඒක වැරදි. 28 දෙවෙනි පිළිතුර බලන්න. ඒක නිවැරදි. මේ ඇරේ එකේ නමත් එක්ක ස්ථානීය අගේ අපිට දීලා තියෙනවා. එතකොට 3 4ත් වැරදි. 28ට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 29 අපිට දීලා තියෙන ප්‍රකාශ තුනක් පහත කවර වගන්ති නිවැරදි වේද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට ඒ ප්‍රකාශය දීලා තියෙනවා ඇසෙම්බලි භාෂාවෙන් ලියලාද කේතයක් යන්ත්‍ර භාෂා කේතයකට හරවයි. ඊට පස්සේ B ප්‍රකාශය පැස්කල් සැලකෙන්නේ පහළ තලයේ ක්‍රමලේඛ භාෂාවක් ලෙසය. C ප්‍රකාශය දීලා තියෙනවා සම්පාදකයක් ඉහළ තලයේ භාෂාවකින් ලියන ලද ක්‍රම ලේඛනයක් මුළුමනින්ම යන්ත්‍ර භාෂාවට හරවයි. මෙන්න මේ ප්‍රකාශ තුන තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් බලමු අපි ඒ ප්‍රකාශයේ assembler කියන්නේ language translate එකක්. එතකොට මේකෙන් කරන්නේ assembly භාෂාවෙන් ලියන ලද කේතයන් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම. ඉතින් මේ ප්‍රකාශය නිවැරදි. ඒක නිවැරදි ප්‍රකාශයක් ලෙස තමයි අපිට සලකන්න පුළුවන්.
ඒ ප්‍රකාශය නිවැරදි. ඊට පස්සේ බලමු B ප්‍රකාශය. B ප්‍රකාශයේ තියෙන්නේ පැස්කල් සැලකෙන්නේ පහළ තලයේ ක්‍රමලේඛ භාෂාවක් හැටියට. පැස්කල් කියන්නේ පුතේ ඉහළ තලයේ ක්‍රමලේඛන භාෂාවක්. ඉහළ තලයේ අපි ක්‍රමලේඛන භාෂා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවානේ. ඉහළ තලයේ සහ පහළ තලයේ කියලා. ඉහළ තලයේ කියලා කියන්නේ අපිට පරිශීලකයාට පහසුවෙන් හඳුනාගත හැකි පරිගණක භාෂා. උදාහරණයක් විදිහට අපි කිව්ව පැස්කල්, ඊට පස්සේ Python, ඊට පස්සේ Java. මෙන්න මේ වගේ ක්‍රමලේඛන භාෂා තමයි අපි ඉහළ තලයේ පරිගණක භාෂාව ලෙස හඳුන්වන්නේ. තව තියෙනවා පහළ තලයේ පරිගණක භාෂා. ඒතකොට මේවා පරිශීලකයාට හඳුනා ගැනීමට අපහසුයි. ඒවා යන්ත්‍ර වලට තමයි හඳුනා ගන්න පුළුවන්. යන්ත්‍ර භාෂා වලට සමීප භාෂා තමයි පහළ ක්‍රමලේඛන භාෂාවන් ලෙස හඳුන්වන්නේ. ඉතින් B ප්‍රකාශයේ වැරදි. පැස්කල් කියන්නේ ඉහළ ක්‍රමලේඛන භාෂාවක්. අපි බලමු C ප්‍රකාශනයේ සම්පාදකයා කියන්නේ කම්පයිලර් ඉහළ තලයේ භාෂාවකින් ලියන ලද ක්‍රමලේඛනය මුළුමනින්ම යන්ත්‍ර භාෂාවට හරවයි. මේක කියන්නේ අපි කලින් කතා කළේ language translators. ඉතින් ඒවෙන් එකක් තමයි මේ කම්පයිලර් කියන්නේ. කම්පයිලර් කියන්නේ language translator එකක්. මේකේ කරන්නේ අපි high level language එකකින් ලියන ක්‍රමලේඛන භාෂාවක් ක්‍රමලේඛයක් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන එක තමයි මේ කම්පයිලර් මගින් සිදු කරන්නේ. එතකොට මේ ප්‍රකාශයත් හරි. එතකොට අපි කලින් A ප්‍රකාශය හරි කිව්වා, B ප්‍රකාශය වැරදි කිව්වා, C ප්‍රකාශය හරි. එතකොට A සහ C කියන ප්‍රකාශ තමයි නිවැරදි ප්‍රකාශ වන්නේ. එතකොට ප්‍රශ්න අංක 29 උත්තරයේ අංක 2 A හා C පමණි නිවැරදි ප්‍රකාශ වන්නේ. හරි, අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ ප්‍රශ්නාංක 30. ප්‍රශ්නාංක 30 අපි බලමු. වෙබ් අඩවියක් ගොඩනැගීමේදී ව්‍යාපෘතියකට අදාළව වැරදි ගැලපීමක් දක්වන්නේ පහත කවරක්ද කියලා තමයි ප්‍රශ්නාංක 30න් අපිට අපෙන් අහලා තියෙන්නේ. ඉතින් වෙබ් අඩවිය නිර්මාණය කරන්න යනවලු ඒකට අදාළව වැරදි ගැලපීම තමයි අපෙන් අහලා තියෙන්නේ. හරි. එතකොට මේ ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ පද්ධති සංවර්ධන කියන පාඩමට අදාළව තමයි මේ ප්‍රශ්නය අපෙන් අහලා තියෙන්නේ. ඉතින් පද්ධති සංවර්ධනය පාඩමේ අපි ඉගෙන ගන්නවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා. ජීවන චක්‍රයක්. ඉතින් මේකට කියන්නේ software development life cycle. අපි යම්කිසි පද්ධතියක් හෝ මෘදුකාංගයක් හරි නිර්මාණය කරද්දී මෙන්න මේ කියන software development life cycle එක අනුගමනය කරන්න ඕනේ. මේ life cycle එකේ තියෙන step වලට ස්ටෙප් බයි ස්ටෙප් තමයි අපි පද්ධතිය සංවර්ධනය කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය අපිට දකින්නට පුළුවන්. එතකොට මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය විවිධ අවස්ථාවලදී විවිධ විදිහට හඳුන්වනවා. අපිට සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ තියෙන මේ අවස්ථා 6කින් යුක්ත පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. ඉතින් අපි බලමු මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවස්ථා 6 පළවෙනි එක තමයි ඇනලයිසිස් කියන එක. ඇනලයිසිස් කියන්නේ අවශ්‍යතාව හඳුනා ගැනීම. පද්ධතිය නිර්මාණය කරන්න කලින් අපි මේ පද්ධතිය අපි සකස් කරන්න යන පද්ධතිය මොන ආකාරයෙන්ද නිර්මාණය කරගත යුත්තේ, මොන වගේ අවශ්‍යතාවයන්ද තියෙන්නේ කියන එක අපි හඳුනා ගන්න ඕනේ. එතකොට ඒක තමයි මේ ඇනලයිසිස් ස්ටේජ් එකේදී අපි සිදු කරන්නේ. ඊළඟට තියෙනවා ඩිසයිනින් ස්ටේජ් එක. පද්ධතිය සැලසුම් කිරීම. ඉතින් මම මෙතන කෙටියෙන් සැලසුම් කිරීම කියලා ලිව්වා. එතකොට මේකේ ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ විසඳුම් සැලසුම් කිරීම කියලා. ඉතින් විසඳුම් සැලසුම් කිරීම ඩිසයිනින් ස්ටේජ් එකේදී අපි මොන වගේ පද්ධතියක්ද නිර්මාණය කරන්න ඕනේ. එතකොට මේකට මොන වගේ softwaresද, මොන වගේ technologyද, මොන වගේ programming languageද, ඊට පස්සේ මොන වගේ databasesද, මෙන්න මේ වගේ දේවල් තමයි අපි ඩිසයිනින් ස්ටේජ් එකේදී හඳුනාගන්නේ මේ පද්ධතිය සංවර්ධනයට මොන වගේ දේවල්ද අවශ්‍ය මේක නිර්මාණය කර ගැනීමට. හරි. ඊට පස්සේ අපි බලමු මේකේ තුන්වෙනි අදියර තමයි මේ කෝඩින් ස්ටේජ් එක කේත කිරීම. ඒතකොට අපි සැලසුම් කළ softwares මෘදුකාංග භාවිත කරලා කෝඩින් කරන්නේ කොහොමද? කෝඩින් ස්ටේජ් එකේදී කරන්නේ මේ කෝඩින් කරන එක. කෝඩින් කියන්නේ සංවර්ධන පද්ධතිය අලුත් නව පද්ධතියක් හැටියට සංවර්ධනය සිදු කිරීම තමයි කෝඩින් ස්ටේජ් එකේදී කරන්නේ. ඊට පස්සේ ටෙස්ටිං ස්ටේජ් එකේදී කරන්නේ අපි කෝඩ් කරපුවා.
ක්‍රමලේඛනය කරපුවා ටෙස්ට් කරනවා විවිධ ආකාරයකට. හරි. ඊට පස්සේ අන්තිම පියවර දෙකක් බලමු. ඉම්ප්ලිමන්ටේෂන් කියන්නේ පද්ධතිය පිළිපිරීම. අපි හදපු පද්ධතිය අපි තෝරාගත්තු අපිට ලබා දුන්න ආයතනයක අපි ස්ථාපනය කරනවා. ඒක තමයි ඉම්ප්ලිමන්ටේෂන් කියන්නේ. ඊළඟ පියවර තමයි මේන්ටෙනන්ස්. අපි කාලයක් යනකොට අපි ස්ථාපනය කරපු පද්ධතිය නැවත අපිට යාවත් කාලීන කරන්න, සර්විස් කරන්න, අලුත් ඇඩිය කරන්න වෙනවා. ඉතින් මේකට තමයි මේ මේන්ටෙනන්ස් කියලා කියන්නේ. හරි. ඔය ආකාරයට තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය අපිට දක්නට ලැබෙන. ඉතින් අපි බලමු ප්‍රශ්නෙට ගිහිල්ලා මේ ගැලපෙන්නේ නැති ප්‍රකාශය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. ඉතින් පළවෙනි ප්‍රකාශය දීලා තියෙන අවශ්‍යතා විශ්ලේෂණයේදී අපි අවස්ථා හඳුනා ගන්නවා. ඉතින් අවස්ථා හඳුනා ගන්න අපි යොදා ගන්න ආකාර කිහිපයක් තියෙනවා. ඉතින් ඒකෙන් සම්මුත සාකච්ඡා මූලකෘති කියන තමයි අපි මෙතන ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ දෙක නිවැරදි. මේවා අපි යොදා ගන්නවා. තව තියෙනවා ප්‍රශ්නාවලි, ප්‍රශ්නාවලි, තව මේ ડોකියුමන්ට්ස් ඇනලයිස් කරනවා. මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේක නිවැරදි. පළවෙනි එක නිවැරදි. දෙවෙනි එක බලමු විසඳුම් සැලසුම් කිරීම. එතකොට විසඳුම් සැලසුම් කිරීමේදී දුඩාංග හඳුනා ගැනීම, මුදුකාංග හඳුනා ගැනීම. ඉතින් මේ ප්‍රකාශයත් නිවැරදි. අපි බලමු තුන්වෙනි ප්‍රකාශය HTML, PHP, MySQL. චේතනය කියලා තමයි අපිට දීලා තියෙන්නේ. චේතනය සඳහා HTML, PHP, MySQL කියන මෙන්න මේ පරිගණක භාෂා යොදා ගන්නවා. ඉතින් මේකත් නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ පරීක්ෂා කිරීම ටෙස්ටිං වලට අදාළව අපිට දීලා තියෙන ඍජු සමාන්තර සහ අධීරමය. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ ප්‍රකාශය ඇත්තටම වැරදි. පරීක්ෂා කිරීමට නෙමෙයි මේ ඍජු සමාන්තර අධීරමය කියන දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. මේක ඉම්ප්ලිමන්ටේෂන් පද්ධතිය පිළිටුවීමට අදාළව තමයි මේ ඍජු සමාන්තර අධීරමය කියන ආකාරයන් අපි පාවිච්චි කරන්නේ පද්ධතිය පිළිටුවීමට. එතකොට මෙතෙන්දී පිළිතුරු අංක 4 තමයි පරීක්ෂා කිරීම සඳහා මෙන්න මේ කියන ටික අපි යොදාගන්නේ. එතකොට පිළිතුර අංක 4 තමයි 30 වෙනි ප්‍රශ්නෙට උත්තරය හැටියට අපිට ලබා ගන්න වෙන්නේ. හරි, අපි බලමු ප්‍රශ්නාංක 31. ප්‍රශ්නාංක 31 අපෙන් අහනවා ඒකාකාර සම්පත් නිශ්චායකයේ URL සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් නිවැරදි වේද? පහත කවර වගන්තියක් නිවැරදි වේද? අපි නිවැරදි වගන්තිය තමයි අහන්නේ. පළවෙනි ප්‍රකාශය බලන්න URL එකක ෆෝල්ඩර් නාම ඇතුළත් තිය නොහැකියි. දෙවෙනි ප්‍රකාශය බලන්න URL එක සමන්විත වන්නේ නියමාවලියක් සහ වසම් නාමයක් ඩොමේන් නේම් පමණි. තුන්වෙනි ප්‍රකාශයත් බලන්න URL සහ IP යොමුයක් යන දෙකින්ම එකම දේ හැඟවේ. හරි. හතරවෙනි ප්‍රකාශය බලන්න විශ්ව විසිරි වීමනේ World Wide Web සම්පතක යොමු ඇඩ්‍රස් URL මගින් දැක්වේ. හරි. අපි බලමු මොකද්ද මේ URL එකක් කියන්නේ. මම URL එකක් එක්සැම්පල් එකක් ඇටියට බෝඩ් එකේ ලියාගත්තා. ඉතින් මේ URL එක විවිධ කොටස් තියෙනවා. අපි ඒවා හඳුනා ගන්න ඕනේ URL එකේ මොන වගේ කොටස්ද තියෙන්නේ කියලා. හරි. මෙතන මේ මුලින්ම මේ URL එකේ මෙතන තියෙනවා HTTP කියලා. HTTP. මේකට අපි කියනවා නියමාවලිය කියලා. ඊට පස්සේ තියෙන කොටස තමයි මෙන්න මේ www කියන කොටස. මේකට කියනවා සර්විස් නේම්. සේවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඩොමේන් නේම් එක. ඩොමේන් වසන් නාමයේ කියලා තමයි කියන්නේ. මේ කියන්නේ ආර්ට් එක
බොරු ලිපිය. මේ තියෙන ෆයිල් එක. බොරු. ඉන්න මේ ආකාරයට විවිධ කොටස් වලින් යුක්ත වෙනවා URL. අපි බලමු මේ ප්‍රශ්නේ අහලා තියෙනවා URL එකට ෆෝල්ඩර් නාම ඇතුළත් විය නොහැකි. එතකොට මේ ප්‍රකාශය වැරදි. අපිට පේනවා මේ ෆයිල් පාත් එකේ ෆෝල්ඩර් නේම්ස් තියෙනවා. එතකොට මේ ෆයිල් එක මොන ෆෝල්ඩර් එකේද තියෙන්නේ කියලා හංගවන්න මෙන්න මේ පාත් එකේ තියෙන මේ නේම් වලින් මේ ෆෝල්ඩර්ස් වල නම් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට ෆෝල්ඩර් නේම්ස් මේ URL එකේ තියෙනවා. ඒකට දෙවෙනි ප්‍රකාශය බලන්න URL එක සමන්විත වන්නේ නියමාවලියකින් සහ වසම් නාමයකින් පමණයි. එතකොට නියමාවලිය කියන්නේ HTTP වසම් නාමය කියන්නේ මෙන්න මේ කොටස. එතකොට ඒකේ විතරක් නෙමෙයි තව කොටස් තියෙනවා මේ පාත් එක සහ ෆයිල් නේම් වගේ තව කොටස් තියෙනවා. එතකොට මේ ප්‍රකාශය වැරදි. තුන්වෙනි ප්‍රකාශය බලන්න URL සහ IP යොමුවක් යන දෙකින්ම එකම දේ හැඟෙයි. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. URL එක කියන්නේ අන්තර්ජාලයේ තියෙන මොකක් හරි රිසෝස් එකක්. සම්පත ප්‍රභවයක් හොයාගන්න පුළුවන් ලිපිනයකට තමයි අපි කියන්නේ URL එකක් කියලා. IP address එකක් කියන්නේ පරිගණක වගේ විවිධ අන්තර්ජාලයේ තියෙන උපකරණ අනන්‍යව හඳුනා ගන්න යොදා ගන්න ලිපින. එතකොට මේ දෙකක්. එතකොට මේ ප්‍රකාශය වැරදි. බලන්න හතරවෙනි ප්‍රකාශයේ විශ්ව විසිරු වියමනේ. World Wide Web සම්පතක යොමුව URL මගින් දක්වයි. හරි. අන්තර්ජාලයේ තියෙන සම්පතක යොමුවක් තමයි අපි URL එකකින් හඳුනාගන්නේ. එතකොට මේ ප්‍රකාශය නිවැරදි. එතකොට 31 වෙනි ප්‍රශ්නයේ පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4 විශ්ව විසිරු වියමනේ සම්පතක යොමුව URL මගින් දැක්වේ කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි පුතේ අපි බලමු ප්‍රශ්නාංක 32 ප්‍රශ්නාංක 32 පහත කවර වගන්තියක් නිවැරදි වේද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. නිවැරදි වගන්තිය හොයන්න තමයි තියෙන්නේ. ඉතින් බලන්න පළවෙනි ප්‍රකාශයේ තියෙනවා DNS සේවාදායකයක් වසන් නාම IP යොමු වලට අනුරූපණය කරන අතර වෙබ් සේවාදායකයක් වෙබ් අඩවි අන්තර්ගත මේ පරිශීලකයන්ට ලබා දෙයි. ඉතින් මේ ප්‍රකාශය අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. නිවැරදි ප්‍රකාශයක් තමයි දීලා දෙන්නේ. DNA සේවාදායකයක් වසම් නාම IP යොමු වලට අනුරූපණය කරන අතර වෙබ් සේවාදායකයක් වෙබ් අඩවි අන්තර්ගතයේ එහි පරිශීලකයන්ට ලබා දෙයි. ඉතින් මේක නිවැරදි. අපි මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. බලන්න කොහොමද මේ DNS සහ වෙබ් සර්වර්ස් කොහොමද වැඩ කරන්නේ කියලා අපි බලමු. ඉතින් අපි හිතමු අපේ පරිගණකයේ තියෙන මේ විදිහට මේ දිනුත් අපේ පරිගණකයේ මේ පරිගණකයෙන් අපි පරිගණකයේ තියෙන වෙබ් බ්‍රවුසර් එක භාවිත කරලා යම්කිසි වෙබ් අඩවියකට අපි යොමු වෙනවා. අපිට මොනවා හරි අවශ්‍ය තොරතුරු ලබා ගන්න අපි හිතමු යම්කිසි වෙබ් අඩවියකට අපි ගමන් කරනවා. මේ වගේ වෙබ් අඩවියක. ඒකට අපි මේ වෙබ් අඩවියේ නම ටයිප් කරලා තමයි බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ නම ටයිප් කරලා තමයි අපි මේ වෙබ් අඩවියට යන්නේ. එතකොට මුලින්ම වෙන්නේ මෙන්න මේ නමට අදාළව අපි මේ වෙබ් අඩවියේ තියෙන සර්වර් එකේ IP ඇඩ්‍රස් එක හොයාගන්න ඕනේ. මුලින්ම IP ඇඩ්‍රස් එක තමයි හොයාගන්න ඕනේ. මේ නම දුන්නත් විතර අපිට මේ වෙබ්සයිට් එක ඇක්සස් කරගන්න බෑ. ඒකට අදාළ IP ලිපිනය අවශ්‍යයි. සර්වර් එකට අදාළ IP ලිපිනය අවශ්‍යයි. ඉතින් මේ සර්වර් එකට අදාළ IP ලිපිනය හොයාගන්න තමයි අපිට DNS සර්වර් එකක් අවශ්‍ය වෙන්නේ. එතකොට මෙන්න මේ රික්වෙස්ට් එක මුලින්ම යන්නේ DNS සර්වර් එකකට. මේක DNS සර්වර් එකට තමයි මේ රික්වෙස්ට් එක යන්නේ. එතකොට DNS සර්වර් එකේ චෙක් කරනවා මේ නමට අදාළව මේ වෙබ්සයිට් එකේ IP ලිපිනය. වෙබ් සර්වර් එකේ IP ලිපිනය අපිට ලබා දෙනවා රෙස්පොන්ඩ් එකක් හැටියට.
මෙන්න මේ IP ලිපිනයක් තමයි අපිට මුලින්ම හම්බෙන්නේ. ඊට පස්සේ නැවතත් browser එක මගින් මෙන්න මේ අදාළ IP ලිපිනයට නැවත රික්වෙස්ට් එකක් යනවා. ඒ කියන්නේ වෙබ් සර්වර් එකට නැවත රික්වෙස්ට් එකක් යනවා මෙන්න මේ IP ලිපිනය ඔස්සේ. ඊට පස්සේ වෙබ් සර්වර් එක මගින් නැවත මේ අදාළ කන්ටෙන්ට් එක පරිශීලකයා වෙත ලබා දෙනවා. මෙන්න මේ ආකාරයට තමයි වෙබ් සර්වර් එකක් සහ DNS සර්වර්ස් යන ඒවා වැඩ කරන ආකාරය තමයි අපි දැන් මේ විදිහට ඉගෙන ගත්තේ. එතකොට අපි බලමු ඊතුරු ආන්සර්ස් ටික කොහොමද මෙතන දීලා තියෙන්නේ කියලා නිවැරදි පිළිතුරක් තියෙද කියලා. වෙබ් සේවාදායකයෙක් සහ DNS සේවාදායකයෙක් යන දෙකම වෙබ් අඩවි අන්තර්ගතයේ ආචරණය කර ඒවා පරිශීලකයන් පිරිනැමීම සිදු කරයි. ඉතින් මේක වැරදි ප්‍රකාශයක්. එතකොට වෙබ් කන්ටෙන්ට් ආචරණය කරගෙන රඳවාගෙන ඉන්නේ මෙන්න මේ කියන වෙබ් සර්වර් එක. එතකොට DNS සර්වර් එකේ කිසිම වෙබ් අඩවියක් ආචරණය කිරීම සිදු කරන්නේ නැහැ. එයා කරන්නේ පසම් නාමයට අදාළ IP ලිපිනය browsers වලට ලබා දෙන එක තමයි. එතකොට මේ ප්‍රකාශය වැරදි. අපි යමු තුන්වෙනි ප්‍රකාශයට වෙබ් සේවාදායකය සහ DNS සේවාදායකය යන දෙකම HTTP නියමාවලි භාවිත කරයි. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. HTTP නියමාවලි පාවිච්චි කරන්නේ මෙන්න මේ browser එකයි. මෙන්න මේ browser එකයි. මෙතන තියෙන වෙබ් සර්වර් එකයි තමයි HTTP නියමාවලි පාවිච්චි කරන්නේ. එතකොට DNS සර්වර් එක HTTP නියමාවලි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට එයා පාවිච්චි කරන්නේ DNS protocol. DNS නියමාවලි තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. අපි යමු හතරවෙනි ප්‍රකාශයට. හතරවෙනි ප්‍රකාශයේ වෙබ් සේවාදායකයා පසන්නාම IP යොමු වලට පරිවර්තනය කරන අතර DNS සේවාදායකයා වෙබ් අඩවි අන්තර්ගත සත්කාර කිරීම සිදු කරයි. එතකොට මේකත් වැරදි. මේ දෙක මාරු කරලා තමයි දීලා තියෙන්නේ. වෙබ් සේවාදායකයා පසන්නාම IP වලට පරිවර්තනය කරන්නේ නැහැ. එතකොට ඒක කරන්නේ DNS. එතකොට වෙබ් අඩවි අන්තර්ගතයේ සත්කාර කිරීම කරන්නේ වෙබ් සර්වර් එක. එතකොට ඒකත් වැරදි ප්‍රකාශයක්. ඉතින් අපිට පළවෙනි ප්‍රකාශයෙන්ම නිවැරදි උත්තරේ හම්බුණා 32ට. එතකොට පිළිතුර අංක 1. හරි. අපි බලමු ප්‍රශ්නාංක 33. ප්‍රශ්නාංක 33 අපිට දීලා තියෙනවා දී ඇති ගොනු වර්ග සහ නිදර්ශනාත්මක ගොනු දිගු වල නිවැරදි ගැලපීම ඇත්තේ පහත කවරකද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. ඉතින් මේකේ අහන්නේ ඒ ගොනු වර්ග සහ ඒවට අදාළ ගොනු දිගු නිවැරදිව දක්වන පිළිතුර තමයි අපෙන් අහන්නේ. බලන්න පළවෙනි පිළිතුර අපිට දීලා තියෙනවා පැතුරුම්පත්. පැතුරුම්පත් වලට අදාළව ගොනු දිගු වල නිවැරදි වර්ණය මොකක්ද කියලා අහලා තියෙන්නේ. ඒකට අදාළ දීලා තියෙන උදාහරණ ටික බලන්න EXE. ඒතකොට EXE කියන්නේ වැරදි ගොනු දිගුවක්. ඒක පැතුරුම්පත් වලට අයත් වෙන්නේ නැහැ. මම පැතුරුම්පත් වලට අයත් වෙන ටික මෙතන ලිව්වා. XLX, XLSM, XLSX, ODS මෙන්න මේ වගේ ගොනු දිගු තමයි අපිට දැක ගන්න පුළුවන් පැතුරුම්පත් වලට අදාළව. එතකොට මේ පළවෙනි පිළිතුරේ පළවෙනි කොටසම වැරදි. එතකොට EXE කියන්නේ මේ ඇප්ලිකේෂන් වලට අදාළ එක්සිකියුටබල් ෆයිල් වලට අදාළ වෙන ගොනු දිගුවක්. එතකොට ඒක වැරදි. ඊළඟ එක බලන්න MP සව්වේ වලට අදාළව තියෙනවා MP3 කියලා. එතකොට ඒක හරි. ඊට පස්සේ තියෙනවා PPTX. අන්න ඒක වැරදි. ඒක සව්වේ වලට අදාළ එකක් නෙවෙයි. PPTX කියන්නේ ප්‍රසන්ටේෂන් වලට අදාළ ගොනු දිගුවක් තමයි PPTX කියන්නේ. එතකොට ඒකත් වැරදි. බලන්න ඊළඟට තියෙනවා වීඩියෝ කියලා. වීඩියෝ වලට අදාළව docs කියන එක වැරදි. docs කියන එක අදාළ වෙන්නේ word processor softwares වලට. අපි දන්නවා MS Word වගේ word processing softwares වල word file අපි save කරන්නේ docs ආකාරයට. මේක. එතකොට ඒකත් වැරදි. එතකොට ඒ පළවෙනි පිළිතුර අපිට ගන්න විදියක් නැහැ. ඒ උදාහරණ දීලා තියෙන ගොඩක් ඒවා වැරදි. බලන්න දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුරේ තියෙනවා පැතුරුම්පත් වලට ODS. ODS කියන එක නිවැරදි. මෙන්න මේක open office පැකේජ් එකේ තියෙන ස්ප්‍රෙඩ්ෂීට් එකට තමයි අපි ODS
ගොනු දිගුව පාවිච්චි කරන්නේ. එතකොට ඒක නිවැරදි. XLX. එතකොට ඒකත් නිවැරදි. ඒක Microsoft Excel වල පාවිච්චි කරන ගොනු දිගුවක්. එතකොට ඒක නිවැරදි. අපි බලමු Xiaomi වලට දීලා තියෙන එක. Xiaomi වලට දීලා තියෙනවා MP3. MP3 Xiaomi වලට නිවැරදි. ඊට පස්සේ WAX ඒකත් නිවැරදි. මේක Windows multimedia player වලට අදාළව දෙන audio file එකක්. එතකොට ඒක නිවැරදි. බලන්න වීඩියෝ වලට දීලා තියෙනවා AVI. වීඩියෝ වලට අදාළව AVI මෙතන AVI එන්න ඕනේ. AVI කියන්නේ නිවැරදි. MP4 මම දීලා දෙනවා. MP4 කියන එකත් නිවැරදි. එතකොට බලන්න පුතේ මේ පිළිතුර සම්පූර්ණයෙන් නිවැරදි දීලා තියෙන උදාහරණ ගොනු දිගු වලට අදාළව. එතකොට අපිට 33ට ගන්න වෙන්නේ පිළිතුර අංක 2. අපි ඉතුරු ටිකක් බලමු ඒවා කොහොමද දීලා තියෙන්නේ කියලා. එතකොට තුන්වෙනි එකේ පැතුරුම්පත් වලට MP3 කියලා දීලා දෙනවා. එතකොට ඒකත් වැරදි. ODS ඒක හරි. ඊට Xiaomi වලට ඊළඟේ PDF කියලා දීලා තියෙනවා. ඒක වැරදි. ඊට පස්සේ බලන්න වීඩියෝ වලට JPG කියලා දීලා තියෙනවා. ඒකත් වැරදි. JPG කියන්නේ image format එකට එන එක. හතරවෙනි ආන්සර් එකක් බලන්න. හතරවෙනි එකේ පැතුරුම්පත් වලට MP4 කියලා දීලා තියෙනවා. ඒක වැරදි. ඊට පස්සේ බලන්න Xiaomi වලට ODS ඒකත් වැරදි. PGN ඒකත් වැරදි. මේක PNG වෙන්න ඕනේ. එතකොට image එකක් ඒකත් වැරදි. වීඩියෝ වලට EXE ඒකත් වැරදි. එතකොට 3 4 කියන උත්තරත් වැරදි. අපිට නිවැරදි උත්තරයේ විදිහට ගන්න වෙන්නේ උත්තරය අංක 2 33 ප්‍රශ්නයට. ඉතින් අපි බලමු 34 වෙනි ප්‍රශ්නේ. 34 වෙනි ප්‍රශ්නේ පික්සල n සංඛ්‍යාව සහිත විශාලත්වය 2 වැඩි කිරීම 2 වූ රාෂ්ට්‍ර චිත්‍රයක විශාලත්වය 2 වැඩි කිරීම 3 දක්වා විශාල කෙරේ. විශාල කළ චිත්‍රයේ ඇති පික්සල සංඛ්‍යාව කොපමණයි? අපිට ආන්සර් 4 දීලා තියෙනවා. පළවෙනි එක n, දෙවෙනි එක 2n, තුන්වෙනි එක 3n, හතරවෙනි එක 6n කියලා. එතකොට බලන්න පුතේ මෙතන අපිට මුලින් කියලා තියෙනවා විශාලත්වය මෙතන අපිට දීලා තියෙන්නේ අඟල් 2 වැඩි කිරීම 2. කියන්නේ මේ වගේ සමචතුරස්‍ර හැඩයක් තියෙන රූපයක්. මෙන්න මේ ආකාරයේ රූපයක් තමයි විශාලනය කරන්න කියන්නේ. දෙක වැඩි කිරීම 3 දක්වා. එතකොට මේ දෙක වැඩි කිරීම 2 කියන රූපේ n සංඛ්‍යාව පික්සල තියනවලු. අපෙන් අහන්නේ මෙන්න මේ රූපේ පික්සල කොපමණ සංඛ්‍යාවක් තියනවද කියලා. එතකොට ප්‍රශ්නේ කියලා තියෙන්නේ මේ දෙක වැඩි කිරීම 2 කියන රූපයම දෙක වැඩි කිරීම 3 දක්වා විශාලනය කරනවා කියන්නේ. එතකොට මේකේ වැදගත් දේ තමයි මේකේ විභේදනය රිසොලූෂන් කියන එක වැඩි වෙන්නේ. තියෙන පික්සල් සංඛ්‍යාවම තමයි විශාල කරන්නේ. කියන්නේ අපි හිතමු මේකේ පික්සල් 100ක් තිබුණොත් ඒ 100ම විශාල කිරීමක් තමයි සිදු කරන්නේ. මේකේ විභේදනයේ වෙනසක් වෙන්නේ නැහැ. විභේදනයේ වෙනසක් වෙන්නේ නැති හින්දා මෙතන තියෙන්න ඕනේ මේ කියන පික්සල් සංඛ්‍යාව. මෙතන 100ක්. අපිට ප්‍රශ්නේ කියලා තියෙන n සංඛ්‍යාවක් කියලානේ. එතකොට මෙතන පිළිතුර වෙන්නේ n කියන එකමයි. එතකොට 34ට පිළිතුර අංක 1 n. ප්‍රශ්න අංක 35 අපිට කියනවා රාෂ්ට්‍ර සහ වෙක්ටර් චිත්‍රක සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් වැරදි වේද? එතකොට අපෙන් අහන්නේ වැරදි වගන්තිය මොකක්ද කියලා. අපි බලමු වගන්ති ටික. පළවෙනි වගන්තිය දීලා තියෙනවා රාෂ්ට්‍ර චිත්‍රකයක් සෑදීමට ජිම් මුදුකාංගයේ භාවිතා කළ හැකියි. දෙවෙනි වගන්තිය තියෙනවා වෙක්ටර් චිත්‍රක රේඛා, චක්‍ර රේඛා සහ පිරවීම් වලින් ගොඩනැගේ. තුන්වෙනි වගන්තිය තියෙනවා වෙක්ටර් චිත්‍රකයක් විශාල කළ විට එහි තත්ත්වය බාල වේ. හතරවෙනි වගන්තිය තියෙනවා විතර විශාලත්වය වෙනස් කිරීමට අවශ්‍ය වන ආයතන
ලාංඡන වැනි චිත්‍රක සඳහා රාෂ්ට්‍ර චිත්‍රක සුදුසු නොවේ. ඔන්න ඔය කියන වාක්‍ය හතර තමයි අපිට දීලා තියෙන්නේ. අන්න පුතේ පළවෙනි වාක්‍ය කියනවා රාෂ්ට්‍ර චිත්‍රකයක් සෑදීමට ජීව මෘදුකාංගයේ භාවිතා කළ හැකියි. එතකොට මේ පිළිතුර නිවැරදි. අපි රාෂ්ට්‍ර චිත්‍රක කියන්නේ පික්සල් වලින් හැදිච්ච චිත්‍රක ඉමේජ්. ඉතින් මේවා නිර්මාණය කරන්න ජිම් ෆොටෝෂොප් වගේ මෘදුකාංග තමයි අපි භාවිතා කරන්නේ. එතකොට මේක නිවැරදි පිළිතුරක් හැටියට තමයි අපිට ගන්න වෙන්නේ. ඉතින් අපි බලමු දෙවැනි වගන්තිය වෙක්ටර් චිත්‍රක රේඛා, චක්‍ර රේඛා සහ පිරවීම වලින් ගොඩනැගේ. වෙක්ටර් චිත්‍රක ඒ කියන්නේ වෙක්ටර් ඉමේජස් හැදිලා තියෙන්නේ රේඛා වලින්, චක්‍ර රේඛා වලින් සහ පිරවීම වලින්. ඒකත් හරි. වෙක්ටර් ඉමේජස් හැදිලා තියෙන්නේ mathematical lines and curves වලින් කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට මේ පිළිතුරත් නිවැරදි. අපි බලමු තුන්වෙනි වගන්තිය වෙක්ටර් චිත්‍රයක් විශාල කළ විට එහි තත්ත්වය බාල වේ. අන්න ඒ පිළිතුර නම් වැරදි නේද? ඒ වාක්‍ය වැරදි. වෙක්ටර් චිත්‍රයක් විශාල කළාම ඒක කිසිම තත්ත්වයේ බාල වීමක් සිදු වෙන්නේ නැහැ. ඒකේ තියෙන mathematical curves and lines. එතකොට මේවා විශාල කළා කියලා කිසිම ගුණාත්මක භාවයේ අඩුවක් වෙන්නේ නැහැ පික්සල් වගේ. පික්සල් ඉමේජ් වල තමයි මේක විශාල කරාම ගුණාත්මක භාවය අඩු වෙන්නේ. එතකොට ඒක වැරදි පිළිතුර. අපි බලමු හතරවෙනි එක. නිතර විශාලත්වය වෙනස් කිරීමට අවශ්‍ය වන ආයතන ලාංඡන වැනි චිත්‍රක සඳහා රාෂ්ට්‍ර චිත්‍රක සුදුසු නොවේ. ඒකත් හරි. රාෂ්ට්‍ර චිත්‍රක සුදුසු වෙන්නේ නැහැ විශාලත්වය වැඩි කරනවා. එතකොට ඒකට සුදුසු වෙන්නේ වෙක්ටර් චිත්‍රක. එතකොට ඒ කියලා තියෙන එක නිවැරදි. එතකොට අපිට වැරදි ප්‍රකාශයක් හැටියට ගන්න වෙන්නේ තුන්වෙනි වාක්‍යය. එතකොට 35 ප්‍රශ්නයට උත්තරේ වෙන්නේ තුන්වන පිළිතුර වෙක්ටර් චිත්‍රකයක් විශාල කළ විට එහි තත්ත්වයේ බාල වේ කියන පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. හරි පුතේ අපි බලමු ප්‍රශ්නාංක 36. ප්‍රශ්නාංක 36 කියනවා ගීතයක ශව්වේ ගොනුවක එම ගීතයට කලින් සහ පසුව ඇති දිගු නිහඬ කොටස් ඉවත් කිරීමට භාවිතයෙන් ඔඩිසිටි භාවිතයෙන් කළ යුතුය ඇත. ඔඩිසිටි අතුරු මුහුණතේ ඇති අයිකන කිහිපයක් පහත ලේබල් මගින් දක්වා ඇත. හරි. ලේබල් හතරක් දක්වලා තියෙනවා A B C D කියලා. මෙන්න මේ ආකාරයට තමයි අපිට මෙන්න මේ කියන ලේබල් හතර දීලා තියෙන්නේ. ඉතින් මම මේ ටූල්ස් වලට අදාළ නම් ටික මෙතන ලිව්වා. අපිට A කියන එකෙන් හඳුනා ගන්න පුළුවන් මේකට කියන්නේ අපි සිලෙක්ෂන් ටූල් එක. එතකොට යම් කිසි හඬ පටයක හෝ ඔඩියෝ පටයක අපි යම් කොටසක් සිලෙක්ට් කරගන්නේ මෙන්න මේ ටූල් එකෙන්, සිලෙක්ෂන් ටූල් එක. ඊළඟට තියෙනවා B එකෙන් අපි දීලා තියෙන මේ කතුරක හැඩයක් තියෙන එකක් මේක කට් ටූල් එක කියලා තමයි කියන්නේ. යම් කිසි සව්වේ කොටසක් කපා ගන්න තමයි මෙන්න මේ කට් ටූල් එක පාවිච්චි කරගන්නේ. කියන්නේ කොටසක් වෙන් කරගන්න. ඊට පස්සේ මේ C කියන ටූල් එක තමයි මේ සයිලන්ස් ටූල් කියන එක. එතකොට මේකෙන් කරන්නේ අපි තෝරාගත් කොටසක් ඉවත් කරන එක. හඬ පටේ, ශව්වේ පටේ තෝරාගත් කොටසක් ඉවත් කරන එක තමයි මේ කරන්නේ. එතකොට බලන්න D කියන එක හිතන. මේ D කියන එක අපි ගන්නවා trim audio tool එක හැටියට තමයි හඳුනා ගන්න පුළුවන්. මේකෙදි කරන්නේ තෝරාගත් කොටස තියාගෙන ඒක දෙපස ඇති ඉතුරු කොටස් ටික ඉවත් කරනවා. අපි බලමු දැන් අපිට කියලා තියෙන්නේ එක A ක්ලික් කරන්න, B ක්ලික් කරන්න. මේක තමයි පළවෙනි අංශයක හැටියට දීලා තියෙන්නේ. එතකොට A කියන එක ක්ලික් කරන්න ඕනේ. මේ A ක්ලික් කරන්න කියන එක මේ අංශ හතරටම දීලා තියෙනවා. එතකොට A ක්ලික් කරන එක අනිවාර්යයි කියලා අපිට තේරෙනවා. ඒ කියන්නේ ඔඩියෝ එක අපි මුලින්ම සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ බලමු පළවෙනි අංශයකේ තියෙන්නේ A ක්ලික් කරන්න, B ක්ලික් කරන්න කියලා. එතකොට සිලෙක්ට් කරලා කට් කරන්න තමයි පළවෙනි එකේ දීලා තියෙන්නේ. එතකොට ඒක නිවැරදි වෙන්නේ නැහැ. අපිට කොටස් ඉවත් කරගන්න ඕනේ. එතකොට මේ කට් කරගත්ත කියලා කොටස් ඉවත් වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි පිළිතුර බලන්න A ක්ලික් කරන්න, C ක්ලික් කරන්න. එතකොට C ක්ලික් කරන්න, D ක්ලික් කරන්න. මේ වගේ පියවර තුනක් දීලා තියෙනවා දෙවෙනි පිළිතුරේ. එතකොට C මුලින් A ක්ලික් කරනවා, ඊට පස්සේ C කියන ක්ලික් කරලා D කියන ක්ලික් කරන්න කියලා තමයි කියන්නේ. එතකොට අපිට කියලා තියෙනවා මේ ඔඩියෝ පටිය පටන් ගන්න කලින් සහ ඒක ඉවර වුණාට පස්සේ දිගු නිහඬ කාලයක් තියෙනවා කියලා. එතකොට
අපිට අවශ්‍ය වෙන්නේ අර මැද තියෙන වටිනා ඔඩියෝ ෆයිල් එක ගන්න අර පැත්තේ තියෙන වැදගත් නැති ටික අයින් කරලා. එතකොට අපිට මේ C කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට C කියන එකෙන් කරන්නේ මැද තියෙන ටිකක් අයින් කරන්න. අපිට මැද තියෙන ටික තමයි ඕනේ කරන්නේ. එතකොට මේ දෙවෙනි ප්‍රකාශයත් වැරදි. අපි බලමු තුන්වෙනි ප්‍රකාශය. ඒ ක්ලික් කරන්න ඒක හරි. ගීත කොටස තෝරගන්න. ඊට පස්සේ තියෙනවා select ක්ලික් කරන්න. C එකේ අපි මැද තියෙන කොටස තමයි අයින් කරන්නේ. එතකොට ඒකත් වැරදි. අපිට මැද තියෙන කොටස තමයි ඕනේ වෙන්නේ. අපි බලමු හතරවෙනි ප්‍රකාශය. හතරවෙනි ප්‍රකාශය තියෙනවා A ක්ලික් කරන්න, ගීත කොටස තෝරන්න, ඊට පස්සේ D ක්ලික් කරන්න. හරි නේද? A ක්ලික් කරා, ගීත කොටස තෝරුවා. ඊට පස්සේ D කියන එකේ තියෙන්නේ අවශ්‍ය මැද කොටස තමයි අපි තෝරාගන්නේ. අන්න ඒක නිවැරදි. එතකොට 36 වෙන ප්‍රශ්නයට පිළිතුර අංක 4. අපි බලමු ප්‍රශ්න අංක 37. ප්‍රශ්න අංක 37 අපිට කියලා තියෙනවා 275 වැඩි කිරීම 175 විභේදනයක් සහ උපරිම ලෙස වර්ණ 4ක් සහිත රාෂ්ට්‍ර චිත්‍රයක දල විශාලත්වයේ බයිට් වලින් කොපමණ වේද? හරි අපිට කියනවා 275 වැඩි කිරීම 175. එතකොට මේක තමයි මේ ඉමේජ් එකේ රිසොලූෂන් එක. රිසොලූෂන් එක කියන්නේ මේකේ පළල අතට බිට් පික්සල් 275 සහ දිග අතට පික්සල් 175. මම ඇදලා පෙන්නන්නම්. මෙන්න මේ ආකාරයට. අපිට කියලා තියෙනවා පළල අතට 275. ඒ කියන්නේ මේ පැත්තට පික්සල් 275 අඩංගු වෙනවා. මෙන්න මේ ආකාරයට. ඒ වගේ පේලි 175. මේ වගේ පේලි 175 පල්ලෙහාට. මෙන්න මේ ආකාරයේ ඉමේජ් එකක් තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් අපෙන් අහන්නේ මේ ඉමේජ් එකේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. එතකොට මේ ඉමේජ් එකේ විශාලත්වය හොයද්දී අපිට මෙන්න මේ පල්ලට තියෙන පික්සල් ගාන සහ දිග අතර තියෙන පික්සල් ගානේ ගුණිතය ලබා ගන්න වෙනවා. එතකොට මේකේ සමස්ත පික්සල් කීයක් තියෙනවද කියලා අපිට ගණනය කිරීමක් සිදු කරන්න වෙනවා. එතකොට 275 වැඩි කිරීම 175. මෙන්න මේ සංඛ්‍යාව මේකේ පික්සල් තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ කියලා තියෙනවා උපරිම ලෙස වර්ණ 4ක්. එතකොට මේ එක පික්සල් එක උපරිම ලෙස වර්ණ 4යිලු පෙන්වන්න පුළුවන්. වර්ණ 4ක්. අපිට හොයන්න වෙනවා මේ එතකොට පික්සල් එකේ සයිස් එක. එක පික්සල් එකක් පෙන්වන්න කොච්චර ඉඩක් ඈ වෙනවද? කොච්චර මෙමරි එකක් අවශ්‍යද එක පික්සල් එකක් පෙන්වන්න. එතකොට වර්ණ 4න්නේ. වර්ණ 4 කියන එක දෙකේ පාදයෙන් අපි හොයාගන්න ඕනේ. ඉතින් 4 කියන එක දෙකේ පාදයෙන් 2 බල 2යි. එතකොට 2 බල 2යි කියන්නේ 2 bit බිට්ස් දෙකක් ඕනේ වෙනවා මේ එක පික්සල් එක වර්ණ නිරූපණය කරන්න. වර්ණ 4න්නේ. එතකොට 2 bits ඕනේ. එතකොට 2 bits ඒවා මෙන්න මේ ප්‍රමාණය. ආයි මේක අපිට වැඩි කරන්න වෙනවා 2 කියන අගේ. බිට් දෙකේවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේ ඉමේජ් එකේ තියෙනවා. එතකොට මෙන්න මේ සයිස් එක තමයි ඉමේජ් එකේ සයිස් එක. අපිට මේක නැවත බයිට් කරන්න වෙනවා. බයිට් කියන්නේ අපි දන්නවා බිට් 8ක් එකතු වෙලා තමයි බයිට් එක හැදෙන්නේ. එතකොට බයිට් කොච්චරක්ද කියලා බලන්න මේ ලැබිච්ච මුළු බිට් එකේ අපි 8ෙන් බෙදන්න ඕන. මෙන්න මෙහෙම 8ෙන් බෙදුවට පස්සේ ඉමේජ් එකට අදාළ බයිට් ප්‍රමාණය අපිට ලැබෙනවා. එතකොට පිළිතුර වෙන්නේ මෙන්න මේ සමස්ත ප්‍රකාශය තමයි අපිට පිළිතුර හැටියට ගන්න වෙන්නේ. එතකොට අපි බලමු පිළිතුරු දීලා තියෙනවා පළවෙනි එක 275 වැඩි කිරීම 175. ඒක ගැලපෙන්නේ නැහැ පුතේ. ඒක වැරදි. ඊට පස්සේ දෙවෙනි එක 275 වැඩි කිරීම 175 වැඩි කිරීම 4. ඒ උත්තරයත් වැරදි. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න 275 වැඩි කිරීම 175 වැඩි කිරීම 2 බෙදීම 8. අන්න ඒ පිළිතුර තමයි නිවැරදි. එතකොට 34 පිළිතුර අපිට ගන්න වෙන්නේ පිළිතුර අංක 3. මේ 4 වෙනි එකත් වැරදි. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 3.
හරි පුතේ අපි බලන්න යන්නේ 38 වෙනි ප්‍රශ්නේ. 38 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා වෙබ් අතිරිස්සුවක විදහා දැක්වූ පහත ලයිස්තුව සලකන්න. ඉතින් ලයිස්තුවක් දීලා තියෙනවා 1 Java 2 Python 3 Pascal මෙන්න මේ ආකාරයේ ලයිස්තුවක් තමයි දීලා තියෙන්නේ. මම ලයිස්තුවේ ලියන්නම් බෝඩ් එකේ. මෙන්න මේ ආකාරයේ ලයිස්තුවක් තමයි අපිට දීලා තියෙන්නේ. ඒ ඉදිරිපත් කිරීමට පහත කවර HTML උසුලන භාවිතා කර ඇද්ද කියලා තමයි අපිට අහලා තියෙන්නේ. ඒතකොට HTML tags ගැන තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉතින් අපිට පේනවා මේ ලයිස්තුව දැක්කම මෙතන තියෙන්නේ ordered list එකක්. අපි ඉගෙනගෙන තියෙනවා HTML වල ප්‍රධාන ලයිස්තු ආකාර තුනක් තියෙනවා. ordered list, unordered list සහ definition list කියලා. මේ list ආකාර තුනෙන් මෙතෙන්නේ අපිට දක්වලා තියෙන්නේ ordered list එකක්. ordered list එකක් කියන්නේ මෙන්න මේ ආකාරයට 1 2 3. හරි. මේ විදිහට හරි නැත්නම් ABC simple ABC capital නැත්නම් මෙන්න මේ ආකාරයේ රෝම ඉලක්කම් මේ ආකාරයේ සම්මත ක්‍රමයකින් පිළිවෙලට දක්වපු ඒවා තමයි අපි ordered list එකක් හැටියට සැලකන්නේ. එතකොට මේකත් ordered list එකක්. එතකොට ordered list එකක් අපි ලියන්නේ මෙන්න මේ OL කියන tag එක. OL කියන tag එක පාවිච්චි කරලා තමයි ලියන්නේ. මේක මේ විදිහට අවසන් කරන්න ඕන OL tag එක. එතකොට OL tag එක අවශ්‍යයි. ඊට පස්සේ list මේක list item හැටියට පෙන්නන්නේ li tag පාවිච්චි කරනවා. එතකොට අපිට බලමු උත්තර වලට ගිහිල්ලා මොනවද තියෙන උත්තර කියලා. පළවෙනි එකේ තියෙනවා DL DT. එතකොට මේවා පාවිච්චි කරන්නේ definition list වලට. එතකොට ඒ උත්තරේ වැරදි. දෙවෙනි උත්තරේ බලන්න NL LI. NL කියලා tag එකක් නැහැ HTML වල. ඒකත් වැරදි. බලන්න තුන්වෙනි පිළිතුරේ නිවැරදිව දක්වලා තියෙනවා OL සහ LI කියන tag දෙක. ඒ tag දෙක තමයි නිවැරදි පිළිතුර වන්නේ. හතරවෙනි එකක් බලන්න. හතරවෙනි එකේ දීලා තියෙන්නේ UL සහ LI. UL කියන්නේ unordered list. එතකොට මෙතන unordered list එකක් නෙමෙයි තියෙන්නේ. ordered list එකක්. ඒ පිළිතුරත් වැරදි. එතකොට මේ 38 වෙනි ප්‍රශ්නයේද නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න වෙන්නේ මේ පිළිතුර අංක 3 OL සහ LI කියලා දීලා තියෙන tag දෙක. හරි පුතේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 39. ප්‍රශ්නාංක 39 අපිට කියනවා PCට S-Tech label සහිත පහත ඡේදය සලකන්න වෙබ් අඩවියක් යනු හිස්තැනක් දීලා තියෙනවා P කියලා දාලා හරහා පරිශීලකයන්ට ප්‍රවේශ විය හැකි අන්තර්ජාලයෙන් සත්කාරය කෙරෙන සම්බන්ධකම් සහිත වෙබ් පිටු එකතුවකි. වෙබ් කියලා ආයි හිස්තැනක් දීලා තියෙනවා Q සහ හිස්තැන R අතර දත්ත සංක්‍රමණය කොට පරිශීලකයන්ට වෙබ් අන්තර්ගතයේ ඉල්ලා සිටීමට සහ නැරඹීමට ඉඩ සැලැස්වීමට HTTP නියමාවලිය භාවිත වේ. වෙබ් අඩවියකට මාර්ගගත ප්‍රවේශය සැලසීම සඳහා එය හිස්තැනක් S හරහා සත්කාර කළ යුතුය. මෙන්න මේ වගේ ඡේදයක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේ P Q R S කියන හිස්තැන් වලට ගැලපෙන උත්තර දීලා තියෙන ප්‍රකාශය තමයි අපිට තෝරන්න කියලා තියෙනවා. ඉතින් බලන්න මේ වෙබ් අඩවියක් යන පළවෙනි ඡේදේ පටන් ගන්න තැන මෙතෙන්ට ගැලපෙන පිළිතුර අපි බලමු. මම මේක යට ඉඳන් කියන්න සේවා සපයන ආයතනයක්. එතකොට අපි බලමු වෙබ් අඩවියක් යන සේවා සපයන ආයතනයක් කරා පරිශීලකයන් ප්‍රවේශය විය හැකියි. මේක ඇත්තට ගැලපෙන්නේ නැහැ. ඒක බලන්න Q කියන එකට ගැලපෙනවද කියලා. වෙබ් අතිරික්ෂුව සහ ඊට පස්සේ R කියන එකට එන්නේ සේවා දායකයා අතර දත්ත සංක්‍රමණය කොට පරිශීලකයන්ට වෙබ් අඩවිය අන්තර්ගතයේ ඉඩ සැලසීමේ HTTP නියමාවලිය භාවිත වේ. එතකොට අවසාන S කියන ප්‍රකාශයට ඒකට අනුව ලැබෙන්නේ සේවා ලාභියා හරහා සත්කාර කළ යුතුය. එතකොට මේක ගැළපෙන පිළිතුරක් නෙමෙයි. හතරවෙනි අපිට දීලා තියෙන ආන්සර් එක ගැළපෙන එකක් නෙමෙයි. බලන්න තුන්වෙනි එකේ දීලා තියෙනවා P සඳහා සේවා දායකයා. එතකොට වෙබ් අඩවියක් යන සේවා දායකයා කරහා පරිශීලකයන් ප්‍රවේශ විය හැකි. ඒකත් ගැළපෙන්නේ නැහැ. සේවා දායකයා කරහා නෙමෙයි පරිශීලකයෙක්
වෙබ් අඩවියකට ගමන් කරන්නේ. එතකොට කිව් එකට එන්නේ සේවාලාභියා, වෙබ් සේවාලාභියා සහ සේවා සපයන ආයතන. එතකොට ඒ පිළිතුරේ ඒ Q සහ R කියන එක ගැලපෙන්නේ නැහැ. අපි බලමු දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ තියෙන්නේ P සඳහා සේවාලාභියෙක් කියලා. එතකොට වෙබ් අඩවියක් යන සේවාලාභියෙක් හරහා පරිශීලකයන්ට ප්‍රවේශ විය හැකි. එතකොට ඒකත් ගැලපෙන්නේ නැහැ. Q වලට දීලා තියෙන සේවා සපයන ආයතන හා සේවා දායකයා කියලා. වෙබ් අඩවියක් සේවා සපයන ආයතන සහ සේවා දායකයා අතර දත්ත සංක්‍රමණය කොට එතකොට එතන ගැලපීමක් නැහැ. අපි බලමු පළවෙනි ප්‍රකාශයේ දීලා තියෙන්නේ P කියන එකට අතිරික්ෂුවක්. වෙබ් අඩවියක් යනු අතිරික්ෂුවක් කරහා පරිශීලකයන්ට ප්‍රවේශ විය හැකියි. අන්න එතන මේ ප්‍රකාශය ගැලපෙනවා. P කියන එකට අතිරික්ෂුවක් කියන එක. ඊට පස්සේ බලන්න අන්තර්ජාලය හරහා සත්කාරය කරන සම්බන්ධකම් සහිත වෙබ් පිටු එකතු වෙකි. වෙබ් එතෙන්ට එන්නේ සේවා දායකයා සහ වෙබ් සේවාලාභියා අතර දත්ත සංක්‍රමණය කොට පරිශීලකයන්ට වෙබ් අඩවියේ අන්නේ ප්‍රකාශය එතකොට ගැලපෙනවා. එතකොට P එකට අතිරික්ෂව Q කියන එකට සේවා දායකයා. එතකොට එතන නිවැරදි. R කියන එකට සේවා ලාභියා ඒක නිවැරදි. ඊට පස්සේ ඉල්ලා සිටීම සහ නැරඹීමට ඉඩ සැලසීමට HTTP නියමාවලිය භාවිතය. වෙබ් අඩවියකට මාර්ගගත ප්‍රවේශ සැලසීම සඳහා සේවා සපයන ආයතනයක් සත්කාර කළ යුතුය. එතකොට පුතේ ඒ සියලු ප්‍රකාශයන් නිවැරදි. එතකොට 39 ප්‍රශ්නයට පිළිතුරු අංක 1 හැටියට අපිට තෝරගන්න පුළුවන් නිවැරදි පිළිතුරු විදියට. ඊට අපි සාකච්ඡා කරන්න යන්නේ අවසාන ප්‍රශ්නේ ප්‍රශ්න අංක 40. ප්‍රශ්න අංක 40 අපිට කියලා තියෙනවා ඊ අපද්‍රව්‍ය ප්‍රශ්නය අඩු කිරීමට පහත කවරක් ඉවහල් වනු ඇතිද? ඊ අපද්‍රව්‍ය ප්‍රශ්නය අඩු කිරීමට පහත සඳහන් කවරක් ඉවහල් වෙනුද කියලා තමයි අපෙන් අහන්නේ. ඉතින් මේ ප්‍රකාශනය බලන්න. මේ ප්‍රකාශය අපිට දීලා තියෙනවා ජනතාව තම ඉලෙක්ට්‍රොනික අයිතම නඩත්තු කිරීම සහ ආරක්ෂා කිරීම. එතකොට මේ ප්‍රකාශය ඇත්තටම නිවැරදි. ජනතාව මේ ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කරන ජනතාව ඒවා නඩත්තු කිරීම සඳහා ඒවා ආරක්ෂාකාරීව පාවිච්චි කිරීමෙන් ඒ උපකරණ වඩා දිගු කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රශ්නයට ඒක එක්තරා විසඳුමක් හැටියට අපිට ගන්න පුළුවන්. බලන්න එතකොට B ප්‍රකාශයේ නැවත නැවත භාවිතා කළ නොහැකි ඉලෙක්ට්‍රොනික අයිතම් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නව ක්‍රම සොයා ගැනීම. නැවත භාවිතා කළ නොහැකි ඉලෙක්ට්‍රොනික අයිතම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නව ක්‍රම සොයා ගැනීම. එතකොට මේ ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණය ගැන තමයි කියලා තියෙන්නේ. එතකොට මේ ඉවතලන ඉලෙක්ට්‍රොනික ඔය ප්ලාස්ටික් වැනි දේවල් නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. එතකොට මේ ඊ අපද්‍රව්‍ය කියන එක පරිසරයට එකතු වීම අඩු වෙනවා. එතකොට ඒකත් අපිට ඉවහල් වෙනවා මේ ඊ අපද්‍රව්‍ය ප්‍රශ්නය අඩු කරන්න. එතකොට B ප්‍රකාශයත් නිවැරදි. අපි බලමු C ප්‍රකාශයේ අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික අයිතම් මිලදී ගැනීමෙන් වැළකීම. ඔව් අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික අයිතම් මිලදී ගැනීමේ වැළකීමත් මේ ඊ අපද්‍රව්‍ය ප්‍රශ්නය අඩු වෙන්න එක්තරා හේතුවක්. මොකද ඉලෙක්ට්‍රොනික උපකරණ මිලදී ගන්න වැඩි වෙන්න මේවා ඉවත් කරනවා, නැවත පරණ ඒවා පරිසරයට මුදා හරිනවා. එතකොට අඩුවෙන් අපි මිලදී ගත්තොත් මේවා අඩුවෙන් තමයි පරිසරයට එකතු වෙන්නේ. එතකොට C ප්‍රකාශය නිවැරදි. එතකොට A ප්‍රකාශයත් B ප්‍රකාශයත් C ප්‍රකාශයක් කියන මේ ප්‍රකාශ තුනම නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට 40 වෙනි ප්‍රශ්නයට පිළිතුර හැටියට අපිට පිළිතුර අංක 4 A B C යන සියල්ලම කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. ඉතින් 40ට පිළිතුර අංක 4. හරිද? අපි 2024 ඕඩර්වෙල් ICT පසුගිය ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න 40ම මේ විදිහට සාකච්ඡා කරලා ඉවර කළා. ඉතින් මේ MCQ 40 ඔයාලට ඉතාම හොඳින් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේ ප්‍රශ්න වලට අපි උත්තර කොහොමද හොයාගත්තේ? මේ විෂය කරුණු අපි සාකච්ඡා කළා හැමදේම. ඉතින් ඒවා ඔයාලට හොඳින් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ පේපර් එකේ රචනා ප්‍රශ්න පත්‍රය අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් ඉතිරි වීඩියෝ වලින් මම මේ රචනා ප්‍රශ්න පත්‍රය ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් අදට මම ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ වලින් අපි හම්බෙමු. සුබ දවසක් වේවා.